අපි කවුරුත් කැමති ජීවිතයේ සතුටින් ගත කරන්න. ජීවිතේ සතුටින් ගත කරන්න ප්‍රධානම සාධකයක් තමයි අපි අවට පරිසරය. අපි අවට පරිසරයෙන් ජීවිතයට වින්දනයක්. මේ අපි බලාපොරොත්තු වෙන සතුට ලැබෙන්න නම් මුළු පරිසරයේම හරි ක්‍රියාමාර්ගයක යන්න ඕනේ. මුළු පරිසරයේම හරි විදිහට දූෂණයෙන් තොර වෙලා ඊටාත්ම සාර්ථක පරිසරයක් වෙන්න ඕනේ. එයයි ඔබ මම ජීවිතේ අවසානය දක්වා සමාජයක් විදිහට එක්ව දකින බලාපොරොත්තුව. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය 2025 වර්ෂය දෙසැම්බර් 9 වෙනිදාට එදිලා තියෙනවා. ඒ නිසාවෙන්ම අපි මේ ගැන සාකච්ඡා කරන්න විශේෂ දෙපළක් මේ රූපවාහිනී මැදිරියට ගෙනාවා. ගෞරවයෙන් පිළිගන්නවා රංග දිසානායක මහාධිකරණ විනිසුරු අධ්‍යක්ෂක ජනරාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් චන්ච. ඒ වගේම ගෞරවයෙන් පිළිගන්නවා උදේශිකා ජයසේකර මහත්මිය දූෂණ නිවාරණ නිලධාරී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව. අයිබෝන් ඔබතුමියට. රංග මහත්මයා විශේෂයෙන්ම වැඩ අධික කාලයක් හැම වර්ෂයේම ඔබ කණ්ඩායම ගත කරනවා. අපි මේ හැම දවසකම කතා කරනවා දූෂණය ගැන. හැම දවසකම දූෂණයක් නැති රටක් ගැන කතා කරනවා. අපි මේ ගැන අදටත් කතා කරනවා. දිගින් දිගටම අපි ඇයි මේ ගැන කතා කරන්නේ? ඔව් චංචල. ඇත්තටම ලංකාවේ මිනිස්සු මං හිතන්නේ වැඩියෙන්ම කතා කරන වචනය තමයි දූෂණය කියලා. හරියට. ඒ දූෂණය කියන වචනය කතා කරාට කවුරුත් ඒක හරියට දන්නවද කියන ප්‍රශ්නය සහ ඇත්තටම ඒ දූෂණ විරෝධීන් කියලා කතා කරන අය ඒ දූෂණ විරෝධීන් ලෙස ජීවත් වෙනවද කියන එක විශාල ප්‍රශ්නයක්. ඒක හරියට දැන් වෙනකොට ආණ්ඩුවක් හරි එහෙම නැත්නම් කොමිෂන් සභාව හරි විතරක් කරන්න ඕනේ දෙයක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් හිතනවා මේ දූෂණ විරෝධය තියෙන ඔබ විසින් කරන්නට ඕනේ අපිට කරන්න කිසි දෙයක් නැහැ කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. සියලු දෙනා දූෂණ විරෝධී නම් ඔවුන් සියලු දෙනාටම කරන්න යම් කොටසක් තිබෙනවා. එතකොට තමයි ඒ දූෂණය නැති රටක් හදාගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපි හැමෝටම අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ සඳහා ඕනේ වගකීම අපි සියලු දෙනා ඉටු කරන්න ඕනේ. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය උදේශිකා මහත්මිය දැන් මේ වෙනුවෙන් ඔබේ ආයතනය විශාල කාරණා රැසක් මේ කටයුත්ත සමග ගොඩනගලා තියෙනවා, සංවිධානය කරගෙන යනවා. මොනවද මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් කරන වැඩසටහන්? 2025 දූෂණ විරෝධී දිනය ගැන කතා කරොත් මීට කලින් ඉඳන්ම දෙසැම්බර් 9 ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැමරීම සිද්ධ කරා ගිය වසරේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් මේ වසරේත් ඒ වගේම මේ මාසෙ මුල ඉඳලම අපි සතියක කාලයක් පුරාවට වැඩසටහන් කීපයක් සංවිධානය කරනු ලැබුවා. ඉතින් මේකෙදි පළවෙනි පියවර වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා. මොකද මේ ඇත්තටම මේවර දූෂණ විරෝධී දිනේ තේමාව වෙන්නේ තරුණයන් සමග දූෂණයට එරෙහි වීමු සුපිලිපන්න හෙට දිනයක් වෙනුවෙන්. මෙන්න මේ තේමාව පදනම් කරගනිමින් තමයි අපි මුලින්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා එක්ක පළවෙනි වැඩසටහන විවාද තරඟාවලියක් පවත්වන්නට. ඇත්තටම මේක 2025 වසරේ ඔක්තෝබර් 9 වෙනි දින අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එක්ක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ විවාද තරඟාවලියක් පවත්වන්නේ. මේක අපි සැලසුම් කරේ බස්නාහිර පළාතේ විශ්වවිද්‍යාල 6ක්. මොරටු විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, එතකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, ඒ වගේම කලා විශ්වවිද්‍යාලය අරමුණු කරගෙන සියල්ල එකතු කරගෙන. ඔව් බස්නාහිර පළාතේ පමණක්. හොඳයි. එතකොට හැබැයි අපි මේ පවතින තත්ත්වයක් එක්ක අපිට මේ දේ කරගන්නට බැරි වුණා. හැබැයි අපි ජනවාරි මාසයේ ඉඳන් සියලුම විශ්වවිද්‍යාල මොකද අවබෝධතා ගිවිසුමත් එක්ක අපිට මේක ඉස්සරහට කරගෙන යන්නට හැකියාව තියෙනවා. එතකොට දිවයිනේ පවතින විශ්වවිද්‍යාල 17ත් සමගම අපි මේක ඉදිරියේදී මේ විවාද තරඟාවලිය පවත්වාගෙන යන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඇත්තටම මේකෙදී අපේ අරමුණ වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තමයි හෙට දිනේ වෘත්තිකයෙකු බවට පත්වන්නේ. පෞද්ගලික අංශය හෝ වේවා රාජ්‍යාංශය හෝ වේවා මොහු පුරවැසියෙක් විදියට සුපිලිපන්න භාවයෙන් සපිරි පුද්ගලයෙක් විදියට සමාජයට තිලින කරන්නට තමයි අපි මේ සුපිලිපන්න පණිවිඩය ඔහුට ලබා දෙන්නට ඒත් එක්කම ඔහුට නීතිමය පසුබිම් පිළිබඳව විශේෂයෙන්ම අල්ලස දූෂණය පිළිබඳව නීතිමය පසුබිම් පිළිබඳව ඔහුව දැනුවත් කරන්නට තමයි මේ වැඩසටහන සූදානම් කරේ. හරි. ඒ පළවෙනි වැඩසටහන. එතකොට දෙවෙනි වැඩසටහන උනේ ඇත්තටම දෙසැම්බර් 8 වෙනිදා. ඒ කියන්නේ අද දිනේ
තමයි තෙවන වාරයේ පාසල් ආරම්භ කරන්නට යෙදුණු දිනය. ඔව්. ඉතින් අද දිනේ උදෑසන 8 ඉඳන් 8:00 කාල පරිච්ඡේදය තුල ජාතික රූපවාහිනී නාලිකාව තුලින් සියලුම පාසල් දැනුවත් කරමින් මේ සුපිලිපන්න සමාජයක් කියන්නේ මොකක්ද? ඒ තුල අපි කරන ක්‍රියාකාරකම් මොනවද? ඒ වගේම මේක ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද කියන දේවල් පිළිබඳව අපි වැඩසටහනක් සංවිධානය කරනු ලැබුවා. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ පිළිබඳව සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කරලා ඒ ඔස්සේ සියලුම ළමයි උදෑසන මේ 8 සිට 8:00 දක්වා කාලය තුල රූපවාහිනිය නරඹලා මේ තුලින් ඒ සියලුම පාසල් තුල ලංකාවේ සියලුම පාසල් තුල සුපිලිපන්න සමාජ බිහි කිරීම තමයි අපගේ අරමුණ උනේ. හොඳයි. ඊට අමතරව දෙසැම්බර් 9 වෙනි දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංගශාලාවේදී දූෂණ විරෝධී දිනය සැමරීම සිද්ධ කරන්නටත් ඒ වගේම එදිනට මුද්‍රයක් නිකුත් කරන්න මේ දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ඒ වගේම බාලදක්ෂයන් වෙනුවෙන් බාලදක්ෂ පදක්කම බාලදක්ෂ ලාංඡනය සුපිලිපන්න ලාංඡනයක් හඳුන්වා දෙන්නට. මොකද ඔහුට තියෙන ඉහළම පදක්කම තමයි ජනාධිපති පදක්කම. එතකොට මේ දක්වා යන ගමන් මඟ තුල සුපිලිපන්න පදක්කමක් හඳුන්වා දෙන්නට අපි සංවිධානය කරලා තිබුණා. ඒත් එක්කම මේ දෙසැම්බර් 9 වෙනි දින අපි සුවිශේෂී පුද්ගලයන් 9 දෙනෙක්. ඇත්තටම දැන් අපි දන්නවා වැරදිකරුවන්ට දඬුවම් කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තුළින් සිද්ධ වෙනවා. හැබැයි යහපත් දේවල් කරන පුද්ගලයන් සුපිලිපන්න පුද්ගලයන් අගය කිරීම මේ සමාජය තුළ සිද්ධ වෙනවා. ඇත්තටම බෙහෙවින්ම අඩුයි. ඉතින් අනේ ඒ නිසා ඒ ඔවුන් හඳුනා ගනිමින් එවැනි පුද්ගලයන් 9 දෙනෙකු. මේ අතරින් ඇත්තටම මහාචාර්ය සේනක බිබිලේ මහත්මයා ඖෂධ ප්‍රතිපත්තිය හඳුනා දුන්නා. එතකොට ගරු මහාධිකරණ විනිසුරු සරත් අම්බේපිටිය මහත්මයා නොබියව තමන්ගේ තීන්දුව తీරන ලබා දුන්න විනිසුරුවරයෙක්. ඒත් එක්කම ගණක අධිකාරී ලලිත් අම්බන්වල මහත්මයා, ගලමුදුනේ විද්‍යාලයේ විදුහල්පති ජනක දනුද්දර මහත්මයා විෂයන් 9ක් උගන්වපු ගුරුවරයෙක්. ඒ වගේම පාර කියන අත්තම්මව අවුරුදු 50ක් තිස්සේ තමන්ගේ සේවාව පාර එතර කරන්නට කරපු සේවාව. ඒත් එක්කම බරව කුඹුකේ සියදෝරිස්සිය තනියම ඇලක් නිර්මාණය කරනවා, දැනට පවුල් 70ක් පෝෂණය කරන. ඒත් එක්කම දකුණු ආසියාවේ මල්ල ක්‍රීඩා උළෙලේ වේගවත්ම දාවිකාව වේගවත්ම කාන්තාව සෆියා යාමික් සහ චමෝද් යෝධසිංහ වේගවත්ම ධාවකයා. මේ මොවුන් 9 දෙනා තමයි අපි මේ සුපිලිපන්න ප්‍රනාම සඳහා තෝරාගනු ලැබුවේ. ඉතින් මේ දේවල් තමයි අපි සංවිධානය කරනු ලැබුවේ මේ දූෂණ විරෝධී දිනය වෙනුවෙන්. හොඳයි. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය. අපි මේ ගැන සාකච්ඡා කරන්න මෙහෙම පසුබිමක් ගත්තට ඇති වී තිබ්බ තත්ත්වයක් එක්ක තමයි මේ කණ්ඩායම මේ සියලු දෙනා සැලසුම් වෙනස් කරමින් මේ ගමන මේ විදිහට ගෙනියන්නේ. මම හිතන්නේ අපි අද උදේත් කතා කරා සැලසුම වෙනස් කරලා අවස්ථාව අනුව පරිවර්තනය වෙනවා කියන එක තමයි අපිට ඉස්සරහට යන්න තියෙන හොඳම මෙවලම. හැබැයි මෙතුමියගේ කතාවේදී ඔබටත් දැනෙන්න ඇති විවිධ වූ ශේෂ්ත්‍රවල පුද්ගලයන්ට මේ ආකාරයෙන් නැගීමක් සිදු කරනවා. ඒ ශේෂ්ත්‍ර හරි වෙනස්. මෙච්චර කාලයක් අපි ඉගෙන ගත්ත අපි දැනගත්ත ශේෂ්ත්‍රවලට වඩා වෙනස්. හරි දේ හරි විදිහට කරපු මිනිසුන් අගය කිරීමක් තමයි එතනදී සඳහන් කරේ. එතුමියගේ කතාවේදී මේ සුපලිපන්න බව මේ කියන වචනය දිගින් දිගටම සාකච්ඡා වුණා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා. ඇත්තට මේ වචනය තේරුම මොකක්ද? මේ වචනෙන් මොකක්ද සමාජයට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් චංචල, ඊට කලින් මම පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියන්නේ මොකද්ද? ඒක මොකද කරන්නේ? ඇයි අපි මේවා කරන්නේ? ඒ සඳහා තියෙන නීතිමය පදනම මොකද්ද කියන එක. දැන් ලංකාව 2004 වර්ෂයේදී දූෂණ විරෝධී ජාත්‍යන්තර ප්‍රඥප්තියට, ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබා තිබෙනවා. ඒ 2004. ඊට කලින් ඉඳන් ඇත්තටම මේ අල්ලස සහ දූෂණය කියන වැරදි සම්බන්ධයෙන් වන නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. 1994 තමයි ඉස්සෙල්ලම අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හැදෙන්නේ. නමුත් 2023 අංක 9 කියන දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුව විසින් හඳුන්වා දෙනවා. මේක ඉතා සුවිශේෂී පනතක්. මොකද මාර කලින් කියපු 2004 අප අත්සන් ලැබූ අන්තර්ජාතික සම්මුතියට ඒකාත්මික වන ආකාරයේ පනතක් තමයි මේ හැදෙන්නේ. ඒ කියන්නේ රටේ නීතිය හරියටම හැදෙන්නේ දූෂණ විරෝධී පනත මගින්. ඒ අනුව හදන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙර තිබූ කොමිෂන් සභාවටත් වඩා ඉතා වෙනස් එකක්.
පළවෙනි එක තමයි ඒ ඊටා ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ කිසිවෙකුට යටත් නොවන ස්වාධීනව තීරණගත හැකි ස්වාධීනව තම කාර්යයන් කළන්න පුළුවන් කොමිෂන් සභාවක්. එතකොට මේ කොමිෂන් සභාවේ කාර්යයන් දැන් 94-19 හදපු ඒ කියන්නේ පනතින් හදපු කොමිෂන් සභාවට තිබුණේ වැරදි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීම සහ නඩු මෙහෙයවීම සම්බන්ධයෙන් බලතල. ඇත්තටම මෙතුමිය කිව්වා මේ අර අපි දඬුවම් කරනවා කියලා ඒක නිවැරදි කරන්න ඕනේ. අපි දඬුවම් කරන්නේ අපි කරන්නේ නඩු පැවරීම සහ ඒ නඩු මෙහෙයවීම. ඒ වැරදි කරාන් පස්සේ. නමුත් මේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මගින් ලෝකේ පුරා පිළි අරන් තියෙනවා. කිසිම රටක් හදන්න බෑ වැරදි කරන අයට දඬුවම් පමුණුවලා විතරක්. එතකොට එහෙමනම් දඬුවම් පමුණවපු විදිහට ඉතිහාසය පුරා මේක හැදිලා තියෙන්න ඕනේ. ඒ නිසා ලෝකේ පුරාම පිළි අරගෙන තියෙනවා දඬුවම් පැමිණවීමෙන් පමණක් අල්ලස හෝ දූෂණය හෝ එවැනි වැරදි අවම කරන්න බෑ කියලා. ඒ නිසා ජාත්‍යන්තරව පිළිගෙන තියෙනවා මේ එකම නිවාරණය අධ්‍යාපනය ඊට පස්සේ සුපිලිපන් භාවය වර්ධනය කිරීම කළ යුතුයි කියලා. මෙය අපි පිළි අරගෙන තියෙනවා රටක් වශයෙන්. එතකොට දූෂණ විරෝධී පනත මගින් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මේ සියලු දේ දීලා තියෙනවා. මේ සියලු වගකීම්. ඒ නිසා තමයි අපි මේ වසරේ අප්‍රේල් මාසේ 9 වෙනිදා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දක්වන්නේ. එය පස් අවුරුදු සැලැස්මක්. එතකොට මේ සැලැස්ම ඇතුලේ අපිට තියෙනවා විශාල වැඩ කොටසක් කරන්න. ඒ කියන්නේ මම නැවතත් කියන්නේ දැන් සමහර වෙලාවට අල්ලස් කොමිසම පේන්නේ මිනිස්සු අත්අඩංගුවට ගන්නවා නඩු දානවා එහෙම තැනක් විදියට. හැබැයි එහෙම තැනක් නෙවෙයි අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව. ඒ එක්කම මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ ඇයි මේ වැරදි වෙන්නේ ඒවයින් වැළැක්වෙන්නේ කොහොමද මොනවද ඒකට හේතු කියලා. එතකොට ඒ හේතු ගැන බලද්දි ප්‍රධානම කාරණයක් තමයි චංචල මිනිස්සුන්ගේ මේ වටිනාකම් වලට විශේෂයෙන් ලංකාවේ තියෙන මිනිස්සු අනිත් අයට දෙන වටිනාකම් වල සිදුවෙච්ච වෙනස අපි මොනවටද වටිනාකම් දෙන්නේ. එතකොට අපි ධනයට බලයට වටිනාකම් දෙන සමාජයක් හැදුනා පහුගිය කාලේ. ඒ තුල තමයි මේ සියලු වැරදි වලට මිනිස්සු පෙළඹෙන්නේ. ඇයි මිනිස්සු වැරදි කරන්නේ? මේවට අපි කියන්නේ මේ જાතියේ වැරදි වලට අපි කියන්නේ සුදු කරපටි වැරදි කියලා. ඒ කියන්නේ මංකොල්ල කෑම් මිනි මැරීම් වගේ නෙවෙයි මේවා. මේවා හොඳට කෝට් ඇඳගත්ත ටයි දාගත්ත මිනිස්සු කරනවා. හරි. එතකොට එහෙම කරන්න අපි හොයලා බැලුවහම ඒ කියන්නේ අපි අපරාධ විද්‍යාව ඉගෙන ගන්නවා. ඇයි මිනිස්සු වැරදි කරන්නේ කියලා. ඒ වැරදි කරන්නේ කියන ඒවා හොයලා බලනකොට මිනිස්සු වැරදි කරන්න විවිධ හේතු තියෙනවා. සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඒවා තියෙනවා. හැබැයි අවසානයේ මේ අල්ලස දූෂණය කියන වැරදි සිදු කරන්න මිනිස්සු පෙළඹ වෙන්නෙම මෙන්න මේ සුපිලිපන්න භාවය නැතිවීම සහ ඒකම අර values ඒ කියන්නේ තමන් දෙන වටිනාකම්. කියන අපිට අපි මේවර දූෂණ විරෝධී දිනය සමරද්දී අපි හිතුවා මිනිස්සුන්ට දඬුවම් කරන එක පේනෝ වගේම සමාජේ ඒ වගේම මිනිස්සුන්ගේ වටිනාකම් පෙන්වලා දෙන්න ඕනේ. තවදුරටත් ධනය බලයට නෙවෙයි මිනිස්සු සලකන්නේ. ඊට වඩා දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්ත චරිත අපි තෝරගත්තේ එහෙමයි. ඒ මිනිස්සු තමන්ගේ රැකියාව තමන්ට හොඳින් ඉන්න පුළුවන්කම තියෙද්දි හොඳින් ඉන්න පුළුවන්කම තියෙද්දි හොඳින් මුදල් හම්බ කරන්න තියෙද්දි ඊට වඩා වෙනස් විදියට හිතපු මිනිස්සු සුජිත් ප්‍රියන්ත කියන රේගු නිලධාරිය ඔහු මරණයටපත් වෙනවා. ඔහුටත් පුළුවන් අර අනිත් නිලධාරීන් වගේම ඉන්න. ඔහු වෙනස්ව හිතනවා. ලලිත් තමන්වල කියන නියෝජ්‍ය අධිකාරීවරයා හරි විගණන දෙපාර්තමේන්තුව. ඔහු වෙනස් විදියට හිතනවා. ඔහුට ඇසිඩ් ගහනවා. නිකන් කතාවට කියන්නේ යාටත් තිබ්බ අහක බලාගෙන ඉන්න. අහක බලාගෙන ඉන්න. ඔහුට ඇසිඩ් ගහනවා. එතකොට සේනක බිබ්ලයට මොනවද උනේ කියලා අපි දන්නවා. ඒ හැමෝම වෙනස් විදියට හිතපු මිනිස්සු. එතකොට ඒ මිනිස්සුන්ට අපි ගරු කරනවා කියන එක. ඒ මිනිස්සුන්ට තැනක් තියෙනවා. ඒ මිනිස්සුන්ට වටිනාකමක් තියෙනවා කියන එක පෙන්වන්නේ. ඒ වගේම ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගලමුදුනේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කොහේ හරි ගිහිල්ලා ටියුෂන් ක්ලාස් එකක් කරගෙන ඉන්න තිබුණා. හැබැයි ඔහු වෙනස්ව හිතනවා. එතකොට අර පාර කියන ආච්චිට ඉස්කෝලේ ගාව පොඩි කඩයක් දාගෙන පොඩි බිස්නස් එකක් කරන්න තිබ්බා. වයෝවෘද්ධ වෙලා ඉන්නේ. මේ අවුරුදු 50ක් තිස්සේ සමහරලාට ඇය විශාල ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්න තිබ්බා. ඒ 50ම ව්‍යාපාරික. හැබැයි අපි අයට සලකන්නේ ඇය එහෙම කරපු හින්දා නෙවෙයි. අවුරුදු 50ක් තිස්සේ කිසිම මුදලක් නොගෙන ළමයි
කී දෙනෙක්ගේ ජීවිත බේරන්නේ නැද්ද? එතකොට අපි මේ සමාජයට දෙන්න හදන්නේ මේ දිනේ හරි වැරදි කරන අය ඔව් අපි දඬුවම් කරන්න ඕනේ. හැබැයි වෙනත් වටිනාකම් තියෙනවා මිනිසුන්ට. ඒ වටිනාකම් පෙන්වන්න. එතකොට ඒකෙදි ඇත්තටම අවසානයේ අපේ නිගමනය තමයි මේ සුපිලිපන්න භාවය නැතිවීම. මේක සමහරලාට වචනෙන් කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි හැමෝම තනියෙන් හිතලා මම වැරදි කරන්නේ නැහැ කියන එක. කවුරුන් බලන් හිටියත් නැතත් මං වැරදි කරන්නේ නැහැ කියන එක. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ සමාජය හදාගන්න. එතකොට අපේ මේ සැරේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනේ පරමාර්ථය වුණෙත් මෙන්න මේක. අපි එහෙකි ගත්තේ දෙකක්. එකක් තමයි අල්ලසට දූෂණයට එරෙහි වෙමු. සහ ඒකම ගත්තා අපි හැදෙමු කියලා. ඒකේ තේරුම තමයි චංචල එක පැත්තකින් මිනිස්සු සියලු දෙනා මේකට එරෙහි වෙන්න ඕන. අනිවාර්යෙන්ම. ඒක හැමෝගෙම වගකීම. අනිත් පැත්තෙන් අපි එකිනෙකා තමන්ම හිතලා හැදෙන්න ඕන. එතකොට මේ දෙපැත්ත සිද්ධ වුණොත් මේක හරියටම හැදෙනවා. එක පැත්තකින් විතරක් මේක කරන්න බෑ. ඒක නිසා තමයි අපේ මූලිකම පරමාර්ථය වුණේ මේ දූෂණ විරෝධී දිනය සැමරීමේදී. එතකොට ඔබට මේ සුපිලිපන් භාවය කියන එක ඇත්තටම උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාටවත් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පොඩි කාලේ ඉඳන් පුරුදු පුහුණු වෙන්න ඕනේ දෙයක්. Tamanට යම් දෙයක් හිමි නැත්තම් ඒක හිමි නෑ මට මේක අයිති නෑ කියලා කියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒක පුරුදු කරන්න නම් අපි පොඩි කාලේ ඉඳන්ම මේක කරන්න. ඒ නිසා තමයි මම හිතන්නේ උදේශිකා කිව්වේ සුපිලිපන් සමාජ හදන්න ඕනේ ළමයින්ගේ. ඒකට අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා අවුරුද්ද පුරාම ඒ ළමයින්ට කියන්න ඕනේ මෙහෙම ජීවත් වෙන්න කියලා. ඒක ජීවිතේ පුරුද්දක් කරගන්න. එහෙම නැතුව උගන්නලා ඔයා දැන් මෙහෙම ඉන්න කියන එක නෙවෙයි. ඒක තමයි ඇත්තටම සුපිලිපන් බව වැඩි දියුණු කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඊටාත්ම පැහැදිලි. මේ ගැන තවත් ඔබට දැනුමක් ලබන්න අවශ්‍යද? එහෙනම් මේ ඒ සඳහා වෙලාව. ඒ විනාඩි 2 කාලය කොයි තැනකට ඔබව ගෙනිච්චද? විශේෂයෙන්ම අපි මෙච්චර කාලයක් කරපු දේවල් වලින් නොකරපු දේවල් නිසා කොච්චර දේවල් වෙන්න ඇතිද? අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඔබ විශේෂයෙන්ම මහාධිකරණ විනිසුරුවරයෙක් මේ පිළිබඳව හොඳ අත්දැකීමක් තියෙනවා. මේ වීඩියෝ පටේම අපි මීළඟ කතාවට එළඹෙමු. අපි දූෂණය නොකර ඉන්නවා. අපි දූෂණ කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි දූෂණය වළක්වන්න අපි කොච්චර උදව් කරනවද? අපි එතනින් පටන් ගමු. ඔව්. මේ වීඩියෝවේ පණිවිඩයක් විශාල පණිවිඩයක් තියෙනවා. ඒ තමයි ඔබ සමහර වෙලාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඔබ වැරදි නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ අනිත් අය වැරදි කරන දිහා බලාගෙන ඒකට මුකුත් පියවරක් ගත්තේ නැත්නම්, ඒකට එරෙහි වුනේ නැත්නම්, එහි ඵල විපාක ඔබටත් විඳින්න වෙනවා. ඔබට විතරක් නෙවෙයි ඔබේ දරුවන්ටත් විඳින්න වෙනවා කියන එක තමයි අපිට මේක පෙන්වන්න. අපි මේකෙන් පෙන්නලා තියෙන්නේ. ඒක නිසා ඊටා පැහැදිලි ඔබට වගකීමක් තියෙනවා. අපි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විදියට වැරදි කරන අයව අල්ලලා නඩු පවරලා අධිකරණය විසින් ඒවට දඬුවම් දීම නෙවෙයි. සියලු දෙනා හිතනවා නම් අපි මේක වළක්වන්න ඕනේ කියලා. ඒ වීඩියෝවේ ඉන්න මහත්මයාට පුළුවන් එහා මේසේ සිදුවෙන දේ වළක්වන්න. ප්‍රශ්න කරන්න. ඇයි ඔබ මෙහෙම කරන්න කියන්නේ? එහෙමත් බැරි නම් පැමිණිලි කරන්න. එහෙම ඔහු නොකිරීම තුල දඬුවම ලැබෙන්නේ කාටද කියලා පෙන්වන්නයි අපිට ඕනුනේ. ඒ ඔහුට එකෙන් ගැලවෙලා ඉන්න බෑ. ඒක තව තවත් චංචල අපිට මේ මෑතදී වෙච්ච මහා විනාශය පෙන්නුවා. මේ විනාශය ඇතුලේ අපි කාටවත් ගැලවිලා ඉන්න හම්බුන්නේ නැහැ. හැබැයි ඔබ හරියට දැක්කොත් ඔබට පේනවා ඒ සිදුවෙච්ච දේවල් ඇතුලේ සමහරලාට අනවසර ඉදිකිරි සමහර වෙලාවට ව්‍යාජ විදියට බලපත්‍ර දුන්නු ඒවා. එතකොට මේ කඳුවල ගෙවල් හදන්න සමහර වෙලාවට ගොඩනැගිලි පරීක්ෂණ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් සහතික ගන්න ඕනේ. ඒවා නොගැනීම සහ සමහරලාට ඒවා වැරදියට දීලා තියෙන්න පුළුවන්. එතකොට මේ ඇතුලේ අපිට විශාල පණිවිඩයක් තියෙනවා. මේ ව්‍යසනය ඇතුලේ මේක බලන් ඉන්නකොට ඔබට තේරෙනවා මේ සමහර වෙලාවට කුඹුරු ගොඩ කරනවා. පහත් බිම් ගොඩ කරනවා. හරි? ඒවට සමහර නිලධාරීන් අල්ලස් අරගෙන අවසර දීලා ඇති. හැබැයි වුන් කාටවත් ගැලවෙන්න හම්බුන්නේ නැහැ ස්වභාව ධර්මයේ. ඒක තමයි අවසානයේ මෙහි ප්‍රතිඵල ඔබට එනවා පෙරලා. ඒ විතරක් නෙමෙයි ඔබ දැක්කා සමහර පාලම් බෝකු කැඩිලා යන විදිය. හරි? ඒ රජ කාලේ හදපුවත් කැඩෙන්නේ නැති රටක සමහර ඒවා කැඩෙනවා. හැබැයි ඒවයි යට අනිවාර්යයෙන්ම දූෂණය තියෙන්න පුළුවන්. ඒවා හරියට හැදුවද? ඒ කොන්ත්‍රාත් හරියට දුන්නද? ඒවයි හරියට ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ.
මෙතන තියෙන විශාල කතාව. අපිට ඒක නිසා ඇත්තටම මේ සිද්ධ වෙච්ච දේවල් ඇතුලේ අපිට නැවත නැවත පෙන්වන්නේ මොකද්ද? ඔබට මට කිසි කෙනෙකුට ඇහැකන් පියාගෙන ඉන්න බෑ මේ ඇතුලේ. අපි හොඳයි අපි මුකුත් කරන්නේ නැහැ කියලාත් ඉන්න බෑ. මොකද එහි ඵල විපාක අපිට ලැබෙන්න පුළුවන්. ඇත්තටම අපි දූෂණ විරෝධී දින හෙට සමරන්න බලාපොරොත්තු වුණේ ඕ ආකාරයෙන්. නමුත් මේ සිදුවෙච්ච ව්‍යසනයත් එක්ක අපිට සිද්ධ වෙලා තියෙනවා ඒක නවතා දමන්නට හෝ එහෙම නැත්නම් පසුවට කල් දාන්න. මොකද අතිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි මේක කරන්න හිටියේ. ඇත්තටම අපිට දෙන්න ඕන වෙලා තිබිච්ච පණිවිඩය චංචල තව දුරටත් ඔබට අපි කියන්නේ ඔබ හැදෙන්න කියන එක. අපි මේව වළක්වනවා වගේම ඔබට වගකීමක් තියෙනවා. ඔබට අනිත් කෙනා ඒවා කරනකොට විරුද්ධ වීමේ අයිතියක් තිබෙනවා. ඔබට ඒකේ වගකීමක් තියෙනවා. එහෙම නැති වුණොත් අපි සියලු දෙනා මේ බලාපොරොත්තු වෙන රට අපිට හදන්න බෑ. ඒ නිසා තමයි මේ වීඩියෝවේ පණිවිඩය එක ගන්න කියන එකයි අපි කියන්නේ. ඒ වගේම අපි එතනින් එහාට දරුවන් එක්ක මේ ගමන යන්න ඕනේ. මොකද මම හිතන්නේ මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපේ වැඩිහිටි පරම්පරාව පහුගිය කාලේ අපේ වැඩිහිටි පරම්පරාව විනාශ වෙලා ඉවරයි ගොඩක් වෙලාවට. නමුත් දරුවන්ට මේ පණිවිඩය දෙන්න ඕනේ. මොකද ඔබට මම කියන්නේ මේකයි. පහුගිය දශක දෙක තුන කාලයේදී මිනිස්සුන්ට දුන්න වෙන වටිනාකම් ඔබ ඉගෙන ගන්න, ඔබ ලොකු මිනිහෙක් වෙන්න, ඔබ සල්ලිකාරයෙක් වෙන්න, ඔබ බලවතෙක් වෙන්න, ඔබ පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න, පිටරට රස්සාවල් කරන්න කියලා. හැබැයි ඒවා නෙවෙයි වටිනාකම්. පොඩි කාලේ ඉඳන් දරුවෙකුට දෙන්නට ඕනේ ඔබ ඉගෙනගෙන හොඳ මිනිහෙක් වෙන්න කියලා. ලොකු මිනිහෙක් වෙන්න නෙවෙයි. අන්න ඒක තමයි අපිට දෙන්න ඕනේ. ඒ පණිවිඩය යනවා නම් මම හිතන්නේ මේ රට අපි බලාපොරොත්තු වෙන තැනට ගෙනියන්න පුළුවන්. අපි ආදරණීය අම්මේ අවුරුදු ගාණක් තිස්සේ මෙතුමන් කිව්වා වගේ ලොකු මිනිහෙක් වෙන්න කියන දේ කිව්වා. අපි දිනලද අපි අදටත් දූෂණය ගැන කතා කරනවා. නිකමට හිතන්න පොලිමක් තියෙනවා. ඔබ ඉද්දි පොලිමේ තවත් කෙනෙක් ඉස්සරහට එනවා. කී දෙනෙක් කතා කරාද ඇයි ඉස්සරහට ආවේ කියලා. ඇයි පොලිම් පයින්නේ කියලා. හැබැයි ඒ කතා නොකරපු එකෙන් ලෝකයට මහා විනාශයක් වෙන මේ වගේ දූෂණයට බය නැති මිනිසුන් ඕනේ තරම් ඉපදුනා. ඒ නිසා වෙන්න එහි විපාක ඔබට මට විඳින්න සිද්ධ වුණා. විශේෂයෙන්ම උදේශිකා මහත්මිය ඔබතුමිය දූෂණ නිවාරණ නිලධාරිනියක් විදිහට කටයුතු කරනවා. දූෂණය මේ ආකාරයෙන් නැති කරන්න මොනවද අරගෙන තියෙන පියවර? අපි අරගෙන තියෙන පියවර ගැන කතා කරද්දී මුලින්ම මම නිවාරණය ගැන හඳුන්වලා ඉන්නම්. 2004 මාර්තු 15 වෙනිදා තමයි ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්‍රඥප්තිය අත්සන් කරනු ලබන්නේ. ඊට පස්සේ අපි ඒ අනුව යමින් ඒකෙදි තමයි අපි මේ නිවාරණ මූලධර්මයන් මුලින්ම හඳුනාගන්නේ. ඒත් එක්කම 2019 අපි ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දක්වනවා. ඒත් එක්කම 2025 වසරේ ජනාධිපතිතුමන් අතින් දූෂණයට එරෙහි ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දක්වනවා. ඉතින් මේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුලත් ඒ වගේම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත තුලත් මේ නිවාරණය කියන දේ ඉහළින්ම තියෙන දෙයක්. මොකද මේ නිවාරණයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙනවා. මොකද්ද මේ නිවාරණය කියන්නේ? වෙන්න කලින් යමක් වළක්වා ගැනීමට හැකියාව තියෙනවා නම් කියන්නේ අපි විමර්ශනය කළා නඩු කටයුතු පවත්වාගෙන ගිහිල්ලා මේ නඩු පවරනවා කියන මේ කාර්යය මේ ක්‍රියාවලිය ඊටමත් කාලය ශ්‍රමය මුදල් වැය වෙන ක්‍රියාවලියක්. හැබැයි අපිට මේකට යන්න කලින් අපිට ඒ දේ නවත්වන්නට හැකියාව තියෙනවා නම් අන්න ඒක තමයි මෙතන අපි නිවාරණ අංශය තුලින් ඇතරම 2021 වර්ෂයේ අලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිවාරණ අංශයක් පිහිටවන ලබනවා. එතකොට නිවාරණ අංශය මූලික කරගනිමින් අපි ක්‍රියාකාරකම් රැසක් දිවයින පුරා මේ විදි ක්‍රියාත්මක කරනු ලැබලා තියෙනවා. එතකොට මේකෙදි මුලින්ම කරන්නේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට හේතුව මොකක්ද කියලා බලලා ඒකට විසඳුම් සපයන එක. එතකොට 2021 ඉඳන් මේ දක්වා අපි නිවාරණයත් එක්ක අපි යනවා අධ්‍යාපනික වැඩසටහන්. එතකොට මේ දැනුවත් කිරීමේ වැඩසටහන් 1000කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ කළ තියෙනවා. මේ වසරේ විතරක් 200කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ කළ තියෙනවා. මෙහිදී රාජ්‍යාංශය, පෞද්ගලිකාංශය, අධ්‍යාපනිකාංශය, ඒ වගේම මහජනතාව දැනුවත් කිරීම පුළුල් වශයෙන්ම සිද්ධ වෙනවා. ඒත් එක්කම මේ නිවාරණය කියන එකේ අපි මේ වසරේදී හඳුනාගත්ත දෙයක් තමයි අලුතින්ම තේරීපත් වුණු පළාත් පාලන ආයතනයන්හි මහජන නියෝජිතයන් පළාත් මට්ටමින් දැනුවත් කිරීම සිද්ධ කරා. මේකෙදි පළාත් 7ක් මේ වෙද්දී අපි ආවරණය කරලා ඉවරයි. එතකොට මේ තමයි ඒත් එක්කම පෞද්ගලිකාංශය මේ වසරේ අපි
මේ දූෂණ විරෝධී පනත හඳුන්වා දීමත් සමගම පෞද්ගලික අංශයටත් මේ අලස දූෂණය අදාළ වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔවුන් දැනුවත් කිරීමත් විශේෂයෙන්ම මේ වසර තුළ අලුතින් සිද්ධ කරනු ලැබුණු ක්‍රියාවලින් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි අර කතා කළා වගේම දැන් සුපිලිපන්න අනාගතයක් බිහි කරන්නට නම් ඒකේ බීජ වපුරන්න ඕනේ අපි මේ වර්තමාන પરම්පරාව තුළ. මොකද මේ කුඩා දරුවන් තමයි අපේ අනාගතය වෙන්නේ. ඉතින් අනේ ඒ නිසායි මේ සුපිලිපන්න සමාජ බිහි කිරීම අපි පාසල් මට්ටමට මේක ගිහිලා තියෙන්නේ. 2022 වසරේ ඔක්තෝබර් 1 වෙනිදා අපි අවබෝධතා ගිවිසුමක් ඇති කර ගන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදියට අපි බොහෝ ක්‍රියාකාරකම් සැලසුම් කරලා තිබ්බා. එතකොට අපි ඒ වසරේ පටන්ම සුපිලිපන්න සමාජ මේ ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා. හැබැයි ඒවා අර ක්‍රියාත්මක මට්ටමට ගෙනීමට තමයි ඒ වගේ මේකේ ප්‍රගතිය වසරෙන් වසර වාර්තා කරන්නේ. ඒ වගේම අපි ඔවුන් සම්බන්ධ කරගැනීමේ ජාලයක් නිර්මාණය කරගන්න තමයි අපි මේ සූදානම් සංවිධානය කරනු ලැබුවේ. අර එකපාරටම මේ සමස්ත ලංකාව තුලම පවතින පාසල් තුල සුපිලිපන්න සමාජ පිහිටුවීමට. ඒ වගේම මේ තුල ෆෝකල් පොයින්ට් එකක් නිර්මාණය කරලා ඒ තුලින් ජාලයක් නිර්මාණය කරන්නට. ඒත් එක්කම විශ්වවිද්‍යාල සිසුන් ගැන කතා කරත් මම අර කලින් කිව්වා වගේම අපි අවබෝධතා ගිවිසුමට අනුව යමින් ඒ තුලත් අපි පරීක්ෂණ පත්‍රිකා එළි දක්වන්නට ඒත් එක්කම විවිධ ක්‍රියාකාරකම් සිදු කරන්නට විවාද තරඟාවලින් වගේ ඒත් එක්කම ඉදිරියේදී අපි ඔවුන් පුහුණුකරුවන් බවට පත් කරලා පාසල් සිසුන් ඔවුන් හරහා පුහුණු කරවන්නට මේ වගේ විශාල වැඩපිළිවෙලක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දැන් අර හැමෝම බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එකක්. කොහොමද මේක කරන්නේ? ඇත්තටම මේක කරන්න නම් අපි පද්ධති විශ්ලේෂණය අනිවාර්ය වෙනවා. එතකොට අපි නිවාරණයේ විදියට අර දැනුවත් කිරීම කරන අතරතුරේම මේ පද්ධතීන් විශ්ලේෂණය කළ කියන්නේ යම් කිසි ආයතනයක් හොයාගෙන යම් කිසි ගැටලුවක් හොයාගෙන අපිට ලැබිලා තියෙන පැමිණිලි අනුව වෙන්න පුළුවන්. ඒ අනුව ඒ ගැටලුව පිළිබඳව විශ්ලේෂණය කරලා ඒකට අදාළ නිර්දේශයන් නිකුත් කිරීම මේ වෙන විදිහට සිද්ධ කරලා තියෙනවා. ඒකට උදාහරණයක් විදිහට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම. ඒ වගේම කැසිනෝ සඳහා බදු නියම කිරීම. ඒත් එක්කම සුරාබදු දෙපාර්තමේන්තුවේ QR කෝඩ් එකක් හඳුන්වා දීම මත්පැන් බෝතල් සඳහා මේ වගේ විශේෂ වූ නිර්දේශයන් මේ වෙදී අපි නිකුත් කරලා තියෙනවා. ඉතාම පැහැදිලි. අධ්‍යක්ෂක ජනරාල්තුමා මහාධිකරණ විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරන අතරෙම මේ කටයුත්ත ඔබ නියැලෙනවා. කෙනෙකුට හිතෙනවා මට දැන් ඉඳලා හැදෙන්න ඕනේ. මේ වෙලාවෙත් අපි කතා කරනවා ලංකාවෙම වෙනසක් ගැන. කෙනෙකුට මේ වගේ දූෂණයක් සිදු වෙද්දි මේ ගැන දැනුවත් කරන්න ඕනේ. කොහොමද දැනුවත් කරන්නේ? ඔව් ඒක තමයි. එකක් අපි මං හිතන්නේ මේ සාකච්ඡාවේ තේරෙන්නේ නැති. ඉස්සෙල්ලම ඔබ එයට විරුද්ධ වෙන්න. ඔබ විරුද්ධ වුණොත් ඔබට පැමිණිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕන වෙන්නේ කාර්යාලයක් ඇතුලේ බොහෝ දෙනා විරුද්ධ වීම. එතකොට ටික දෙනෙකුට මේව කරන්න බෑ. එතකොට මේක නිකම්ම නවතිනවා. නමුත් ඇත්තටම හරිම අවාසනාවන්ත තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතනවල තත්ත්වය මේකේ අනිත් පැත්ත. ඔක්කොම එකතු වෙලා ඉන්නේ. ඔක්කොම එකතු වෙලා මේක කරනවා. ඒකට උදාහරණ අපිට සෑහෙන්න තියෙනවා. අපිට හොයාගන්න බෑ ඔවුන් අතරේ දූෂණ විරෝධීන්. සමහර වෙලාවට ඔවුන් නිශ්ශබ්ද වෙලා දැන්. මොකද ඔවුන්ට වඩා බලවත් දූෂිතයින්. ඒක නිසා අපිට ඕනේ මේක අනිත් පැත්තට හරවන්න. මේ ප්‍රතිශතය වැඩි කරන්න. එතකොට ඔවුන්ට කරන්න බෑ. ඒක නිසා එක පැත්තකින් ඔවුන් ඒවට එරෙහි වෙන්න ඕනේ. සමාජයක් විදියට ඔවුන් එරෙහි වෙන්න ඕනේ. එහෙම නැතුව හැමතිස්සෙම අල්ලස් කොමිසමට පැමිණිලි කළා ඒ අල්ලස් කොමිසම මොනවා හරි කරනකම් බලන් ඉන්නව නෙවෙයි. Tamanට වගකීමක් තියෙනවා. ඒ වගේම වැරදි කරන අයට දඬුවම් දෙන්නත් ඕනේ. එහෙම දඬුවම් දෙන්නේ නැත්නම් ඔවුන් නැවත නැවත ඒ වැරදි කරනවා. මොකද මේවා විශාල වශයෙන් මුදල් සහ සම්බන්ධයි. විශාල වශයෙන් මුදල් සහ සම්බන්ධයි. ඔවුන්ට සමහර වෙලාවට කෝටි ගණන් වියදම් කරන්න පුළුවන් ඒවායින් වැළකීලා ඉන්න. ඒ කියන්නේ ඒවට අහු වෙන්නේ නැතුව ඉන්න. එතකොට ඒක නිසා මේ පනත ඇතුලේ දූෂණ විරෝධී පනත ඇතුලේ පැමිණිලි කරන් දැන් දැඩි ලෙස ආරක්ෂා කරලා තියෙනවා. විසිල් බ්ලෝවින් කන්සෙප්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කාර්යාලයක් තුල තමන්ට පේනවා නම් දෙයක් ඒකට විරුද්ධව නැගී සිටින ඒ අය ආරක්ෂා කරන්න නීති හදලා තියෙනවා. එතකොට ඔබට පැමිණිලි කරන්න අවශ්‍ය නම් ඇත්තටම කිහිප ආකාරයකින් පැමිණිලි කරන්න පුළුවන්, ලිඛිතව කරන්න පුළුවන්, දුරකථනයෙන් කරන්න පුළුවන්. අපේ වෙබ් අඩවියට ගියොත් ඔබට බලා ගන්න පුළුවන් ඒ පැමිණිලි කරන ආකාරය. ඒ වගේම මතක තියාගන්න 1954 කියන අංකය. ඒක ඉතා ලේසි. 1954ට ඔබට පැය 24ෙම කතා කරලා මොනවා හරි පැමිණිල්ලක් තියෙනම් ඔබට කරන්න පුළුවන්. ඒක ඒ සියලු දේ කරොත් තමයි අපිට බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඊටාම පැහැදිලි
මට අවශ්‍ය වුණේ පුරවැසියන් විදිහට වගකීම මොකක්ද කියන දේ කියන්න. දිගින් දිගටම සාකච්ඡාවේ ආරම්භයේ ඉඳලා අපි සඳහන් කරේ ඇත්තටම දූෂණය නැති කරන්න අපි කතා කරනවා. හරිම වගකීම අපි මෙච්චර කාලයකට හරි හැටි තේරුම් ගත්තද කියලා. ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා රංග දිසානායක මහාධිකරණ විනිසුරු අධ්‍යක්ෂක ජෙනරාල් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔබතුමාට ස්තුතියි. ඒ වගේම උදේසිකා ජයසේකර මහත්මිය දූෂණ නිවාරණ නිලධාරිණී අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අයිබෝවන් ඔබ දෙපළටම. හිතන්නේ යමක් කරන්නේ මොකක්ද අපි දූෂණය ගැන දූෂණය නැති කරන්න කියලා කතා කරනවා. හැබැයි මේ වෙනුවෙන් හිතලා වැඩ කරන්න මීළඟ මොහොතේ ඉඳලා පියවර තබමු. එදාට ඔබ මම දකින ඒ ලෝකය අපිට නිතැතින්ම උරුම වේවි.